ही नहीं සිතුවිලි සේනා ඉකිල යනවා ආදරෙන් හිතහි නැහැ හායි කොහොමද ඔයාලට මං හිතනවා හොඳින් ඇති කියලා. ඉතින් අද අපි දෙන්නට පොඩ්ඩක් හිතුණා එළියට යන්න ඕනේ කියලා. ඉතින් අද හොඳ වෙද එකක් තියෙනවා. කියන්නේ අද හොඳ රස්නේ දවසක්. ඉතින් අපි යනවා මේ ළඟ තියෙන ලේක් එකක් බලන්න. එහෙනම් එන්න යන්න අදත් මාත් එක්ක එළියට. මාරම රස්නේ ළමයි. අද පොඩ්ඩට ඉර පායලා තියෙනවා. ඉතින් එන්නේ යන් අද. ඇත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා මනදැයි සිතුනා මේ බලන්න පැති කරත්තක් තියෙනවා ළමයි. ලොකු ඔයාලා බලනවා ඇති ලේක් එකට යනවා කියලා. අපි කොහෙද මේ ඇවිල්ලා තින්නේ කියලා. මේක සප්ලිමන්ට් ෂොප් එකක්. මෙයාට මෙන්න මේකේ මොකක්ද එකක් ගන්න තියෙනවා කියලා. ඉතින් මෙන්න මේකට එක්කගෙන ආවා. ඊට පස්සේ අපි ලේක් එකට තමයි ගියේ. තව දෙයක් අපි ලේක් එකට යන්න කලින් තව තැනකට ගියා. අපි කොෆි ෂොප් එකකට ගියා කොෆි එකක් ගන්න ඕනේ කියලා. මෙන්න මේ රස්නේ අපිට හොට් කොෆීස් නම් බොන්න බෑ ළම. අතර මාරම රස්නේ. ඒ හින්දා අපි අයිස් කොෆි එකක් ගන්න මෙන්න කොෆි ෂොප් එකට අපි ආවා. අයියා එක් දහව එකක් ඇතර ගත්තේ. අයිය තමයි කෙල්ලෙක් කිව්ව එක එක රහයි කියලා අයිය එක එක ගත්තා. මේ දෙන්න ලොකු කතාවක් වගේ. දැන් කොෆි එක ගත්තා ළමයි. පෙන්නමු අපි. හැමදාම බොන එකනේ තින්නේ. එපා නේ ලස්සන කියන්නේ. කෝ සංගීත අයියා. ඔබ පිටිපස්ස පේන්නේ. අයියා කොෆි ෂොප් එකේ කෙල්ලව දැකලා. කෙල්ලව දැකලා දැන් ඉන්නේ මේව දාන්න බෑ. කට්. අපි කෙලින් මෙහෙද යන්නේ. yes sir. තව කොහේ හරි යන්න තියෙනවද? no sir. Napiyang. ඔන්න ඉතින් අපි එතනට ඇවිල්ලා තියන්නේ අපි ඉන්න සිටි එකේ ඉඳලා මෙන්න මේ ලේක් එකට
මිනිත්තු 30ක ඩ්‍රයිව් එකක් අපිට තිබුණා. ඉතින් ඒ නතරතුර වීඩියෝස් තමයි මම ඔයගලන්ට අර කලින් දාලා තිබුණේ පොඩි ක්ලිප්ස් ටිකක්. ඉතින් අපි දැන් මෙතනට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. අපි ගොඩක් ස්නැක්ස් අරගත්තා. ගොඩක් නෑ පොඩ්ඩයි. මේ ටිකත් අරගෙන අපි දැන් යනවා. ලේක් එකට අපි ආවා. පොඩි ස්නැක්ස් ටිකක් ගත්තා. කෝෆි එක නම් ඉවරයි. කෝෆි එක නම් ඉවර වෙලා ඉන්නේ. හරිම ලස්සනයි බලන්න. ඒක පහළ නැති. අපි ඇවිල්ලා ඉන්නේ මේ මගේ පිටිපස්සින් තියෙන ලේක් එක. සංසාර පුරුද්දද මේ හමුවීමේ අඩුමේ හිමි නොවන පවදනුනත් වෙන්වීමක් නොමැති සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ හිමි නොවන පවදනුනත් වෙන්වීමක් නොමැති. Next day. Hi. මම යනවා අද nails දාන්න. මෙතන පාරත් හදනවා. මේ තියෙන්නේ මගේ nails. අනේ ටික මාරම ලස්සනයි. මං හිතපු විදියටම තිබුණා. තව දැන් මං ආවා ෂීනෝඩ් එකක්. මට ඇවිල්ලා තියෙනවා ඒක ගන්න. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. තව මම යනවා බබල් ටී එකක් බොන්න. ජපනීස් තැනක්. ඒකේ තමයි දාලා තියෙන්නේ සමර් ඩ්‍රින්ක් කියන. සමර් එකට විතරක් ඩොලර් 3ට බබල් ටී තියෙනවා කියලා. අපි බලමු ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. ඒ ඇවිල්ලා ඊට පස්සේ මොනවද ෂීනෝඩ් එකේ තියෙන්නේ පොඩි ඔය දෙකක් තුනක් දාලා තියෙන එකක් ආවේ බලමු. එහෙනම් එන්න යා. මේ තියෙන්නේ මෙන්න මේක තමයි තියනවා කියලා තියෙන්නේ. ගිහින් බලමු. අපි ගත්තා ඩොලර් 3 බබල් ටී එක. මේ තියෙන්නේ එක මානම රසයි ළමයි ඩොලර් 3ට ඒක නම් නියමයි ඇත්තටම. හරි ඉතින් මම ෂීන් එකකින් ගත්ත ඒවා ටික ඔයාලට පෙන්නන්න යන්නේ. ෆෝන් එක තියෙන විදිහ ගැන කිසිම මුකුත් හිතන්න එපා. දැන් මේකේ තියෙන මොනවද කියලා බලමු. මම ඔයාලට මම පෙන්නන්නේ මේ ඔස්ටික පෙන්නනවා නේද ඔයගලන්ට බලන්න විදියට ලස්සන කොහොමද? හරි එහෙනම් බලමු මොනවද මගේ මෙන්න නේද තියෙන්නේ කියලා. පොඩි බඩු ටිකක් හැබැයි ඕඩර් කරේ. මතකයි මම පොඩි බඩු ටිකක් ඕඩර් කරේ. පේනවා නේද මාව? හරි අපි බලමු මොනවද තියෙන්නේ කියලා මේකේ. පොඩි මොඩි කරා මම මේ ස්කාර්ෆ් එක මේක කීයක් වුණාද කියලා මට මතක නැහැ. මම හිතුවා ඉතින් ගානක් වුණේ ඩොලර් 3ක්. ඒ වගේ වෙන්නේ නැති. මොකද මම හරි ආසයි මේක දාන්න. මේ වගේ ගමන් බල හිටියේ. එහෙම
එහෙම නේ දාන්නේ ළමයි. ඒක දාන්නේ මෙහෙම. මලසයි පසි. හරි ඒක අපි ස්ටයිල් කරලා බලමු. ඊට පස්සේ අපි මෙහෙන් තියනවා අපි මේකෙන් ටිකක් බොමු. එකක් ඕඩර් කරා එක දාලා මං ආඩර් කරා පොඩි ෆ්‍රොක් එකක් පොඩි ෂෝට් ෆ්‍රොක් එකක් කියුට් එක ෂෝට් වැඩිද මෙන්න මේ විදිහට ලස්සන ෂෝට් ෆ්‍රොක් එකක් මං ආඩර් කරා ලස්සන. හරි. ඒකයි අච්චරයි 40 මං කිය 40 බටු ටිකක් නිකන් ඕඩර් කරේ නිකන් ජෝලි වෙනවා වගේ. තව තියෙනවා සෝරි. තව මං ආඩර් කරා ෂර්ට් එකක්. ආස හිතිලා ෂර්ට් එකක්. අනෝ කියුට්. මේ බලන්න මේක කියුට්. හරි වාසයි. හරි වාසයි වගේ එකට. කයි. මෙන්න මේකයි තමයි මම ඇත්තටම අදින්න ආස. තව මම ඕඩර් කරා මෙන්න මේ වගේ සැනල්ස් දෙකක් පොඩි. ඔය කළු පාට පොඩි සැනල්ස් දෙකක්. මෙන්න මේ එක කියුට් එක. ඒක මට ප්‍රශ්න දීන්න මට ඇති වෙයිද කියලා. මට හිතෙන්නේ මොනවද? ඌයද පස්සේ. ඕකේ මදි වුණත් කරන්න දෙයක් නැහැ. ඒකත් ලස්සනයි. ඉතින් අච්චරයි මම ඕඩර් කරේ. ඒ ටික මම ඔයාලට පෙන්නනවා. එහෙනම් ඉතින් අදට මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඔයාලා හිටපු ඔයාලා හැමෝටම thank you. Bye bye.